ආයුබෝවන් කොහොමද ඔයාලට අද මම ඔයාලට කතා කරන්නේ මේ මගේ සිසේරියන් සත්කම් පිළිබඳ අත්දැකීම. මගේ ඩොක්ටර් වුණේ මේ ප්‍රොෆෙසර් ක්‍රිෂාන් සිල්වා ඩොක්ටර්. මේ අපි ඩෙලිවරි එක කරේ රුකුණු හොස්පිටල් එකේ. සිසේරියන් සත්කමක් කරන්න ලොකු හේතුවක් වුණේ මේ සති 28 අර ග්ලූකෝස් ටෙස්ට් එකක් කරනවානේ. ඒකෙදි මට මේ සීනි තියෙනවා කියලා මේ දැනගත්තා. ඉතින් සීනි තියෙනකොට මේ අර බබාගේ වර්ධනය වැඩි වෙන නිසා ડોක්ටර් කිව්වා මේ බබා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ මේ කලින් බබාව ගන්න ඕන කියලා. ඉතින් ඒ ડોක්ටර්ගේ කීමටයි මේ මගෙත් කැමැත්ත ඇතුව සිසේරියන් සත්කමකට මම කැමති වුණා. ඉතින් අපේ ડોක්ටර් දින දුන්නා මේ 17 වෙනිදා මේ ඩෙලිවරි එක කරමු කියලා. ඉතින් අපි හොස්පිටල් එකත් එක්ක කතා කරාම මේ දැන් 17 උදේනේ කරන්නේ 16 වෙනිදා හවස 3 වෙනකොට හොස්පිටල් එකට එන්න කියලා කිව්වා. ඉතින් බෑග් එකේ අපි කොහොමත් මේ 7 වෙනි මේ මාසෙදි වගේ මේ ලෙස්ටි කරනවනේ. ඉතින් බෑග් අමුතුවෙන් ලොකුවට ලෙස්ටි කරන්න ඕනේ. මම ඉතින් ડોක්ටර්ගේ ලිය කියවිල ටිකයි ඊට පස්සේ මේ බ්ලඩ් රිපෝට් ඊට පස්සේ මේ මට සති දෙකෙන් දෙකටත් ඒ සීනි චෙක් කරන්න වුණා. ඒ රිපෝට් එකත් වෙනම හදාගෙන ඊට පස්සේ මේ අපේ මිඩ්වයිෆ් දෙන මේ ගර්භණී සටහන් ඒවත් දාගෙන මේ වෙනම ෆයිල් එකකට දාගෙන මේ අපේ දැන් බෑග් දෙකක් අරගෙන මං හදාගත්ත බෑග් ටිකක් අරගෙන තේ බෝතලෙකුත් අරගෙන මේ මගේ යනකම මොන හරි ගන්නවා කියලා හිතාගෙන මේ අපි දෙන්න මේ 16 වෙනිදා හවස 2ට විතර මෙහෙන් ගෙදරින් පිටත් වුණා. ඉතින් 3 වෙනකොට මේ ඉන්න ඕනනේ හොස්පිටල් එකේ පැකතොත් අපිට යන්න පුළුවන් නිසා. අපි යන ගමන් ෂෝටිස් එහෙම අරගෙන තමයි ගියේ. ඊට පස්සේ ඉතින් අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා අපේ කාමරයට ගියා. ඊට පස්සේ මේ හවස මේ 4:00 විතර වගේ ડોක්ටර් ආවා. මේ ડોක්ටර් ඇවිල්ලා මේ මගේ රිපෝට් ටිකත් බලලා මේ කතා කරලා මේ මම හැවදින් ડોක්ටර්ගෙන් කීයටද අපි ලේස්ති වෙලා ඉන්න ඕන එහෙම කියලා. ડોක්ටර් කිව්වා මේ ඔයා 5 වෙනකොට ලේස්ති වෙලා ඉන්න 5:00 විතර අපි ඩෙලිවරි එක කරනවා කියලා. මේ ඉතින් ඊට පස්සේ මේ දැන් ඒ අතරතුර නර්ස් ලැබිලා මේ ප්‍රෙෂර් චෙක් කරනවා. ඊට පස්සේ මේ හවස 6ට විතර වගේ මේ පොඩි මැෂින් එකක් බඩට හයි කරලා බබාගේ මේ බබා දඟලන මේ ස්වභාවය ඒ ටික මේ බලනවා. ඒව කරනවා. ඊට පස්සේ මේ මට තව නර්ස් කෙනෙක් ඇවිල්ලා මේ දැන් හෙට උදේ රැඳගෙන ඇඳුමයි මේ කොණ්ඩ දෙක උද්දතාගෙන මේ ඒ ඇඳුම ඇඳගෙන ලේස්තිලා ඉන්න කිව්වා. මේ එක්කන් යන්න එනවා කියලා. මේ තව කිව්වා රෑ 10න් පස්සේ මේ කිසිම කෑමක් කන්න එපා, වතුරවත් එළිය බොන්න යන්න එපා කියලා. මට කොහොමත් මේ හොස්පිටල් එකේ කෑම හම්බ වෙනවා. ඉතින් අපි දෙන්නත් එක්ක ඒකත් බෙදාගෙන කාලා තේ බීලා අපි අරන් අපි ෂෝටිස් කාලා අපි දැන් නිදාගන්න යන්න තමයි ලේස්ති වෙන්නේ. මේ මට දැන් ගෙදරින් යනකොට වක්කත් ඒ කියන්නේ හොස්පිටල් එකේ හවස් කාලේ එන්න තියනකත් කිසිම බයක් දැනුන්නේ නැහැ. එහෙම දැන් හිට මෙහෙම දෙයක් කරනව නේද කියලා. මේ එහෙම බය දැනුන්නේ නැහැ. ඒ වුණාට මට දැන් නිදාගන්න අපි දැන් නිදාගන්න ගියාම මට දැන් හරි බයයි. දැන් හිට උදේට මෙහෙම නේද? එහෙම දැන් එන ලොකු බයක් මට දැන් දැනුණා ඇත්තටම. මේ මම හරි බයෙන් තමයි හිටියේ. මට නිින්ද ගියෙම නෑ ඇත්තටම එදා රෑ. මම මේ රෑ මේ එකටත් ඇහැලා ෆෝන් එක මං ගාවම තියාගෙන හිටියා. දැන් පා වෙනකොට මම ලේස්ති වෙන්නත් එපා. මේ 4ට විතර නැගිටලා ඉතින් ලේස්ති වෙන්න එපා. ඒ නිසා වෙලා බලන ෆෝන් එක ළඟම තමයි තියාගත්තේ. ඒ වුණාට මං දැන් රෑ 1ටත් නැගිටලා 2ටත් නැගිටලා 3ටත් නැගිටලා දැන් 4 වෙනි වෙලාවෙද බල වගේ දැන් මං ඉන්නවා බයත් එක්කම. කොහමද 4යි මේ මම 4 කාට නැගිටලා ලේස්ති වෙන කියලා හිතාගෙන 4 කාට නැගිටලා පෙරදත් මෙදලා මූණ හොදලා කොණ්ඩ දෙක උත්කොතලා අර කොළ පාට ගවුමක් දාගෙන අර ෆයිල් ටිකක් අරන් ඊට පස්සේ මේ මම දැන් අර මං හදාගෙන අරන් ආපු ෆයිල් ටිකයි ඊට පස්සේ බබාගේ බඩු ටිකයි කියන්නේ ෆැනල් රිද්දයි එයාගේ කිට් එකයි අවශ්‍ය බඩු ටිකත් එතන මට කලින් කියලා තිබුණා ටිකක් ලේස්ති කරලා තියාගන්න කියලා. ඒවත් වෙනම් බෑග් එකකට දාගෙන මේ හිටියා. අපිත් එක්කම නර්ස් කෙනෙකුත් ආවා. මේ දැන් මාව එක්කගෙන යනවා මේ ලේබර් රූම් එකට. දැන් නම් ඇත්තටම ලොකු බයකින් මම දැන් යන්නේ. ගියාට ලොකු බයකින් යනවා දැන් මාව එක්කගෙන යනවා. ඊට පස්සේ හස්බන්ඩ්ට එළියෙන් එන්න කියලා මාව මේ ලේබර් රූම් එකට දැම්මා. මේ මට කලින් තව මේ ඩෙලිවරි එකක් කරනවා ඒ ක්‍රිෂාන් ડોක්ටර්න.
මේ ඊට පස්සේ දැන් එතනින් ડોක්ටර්ස්ලා මගෙන් විස්තර අහනවා මොන හරි වාට මේ කියන්නේ ප්‍රෙග්නන්ට් කාලේ ලෙඩ තුනද ප්‍රෙෂර් ආවද ඒ වගේ දැන් මගේ විස්තර අහනකොට මම ඉතින් කිව්වා මෙහෙම සීනිය ආවා ඒවා ඉතර ඒගොල්ලේ අර ෆයිල් බලන ඒව කරන ඊට පස්සේ මේ මම දැක්ක දැන් ડોක්ටර් ආවා. ඇවිල්ලා මේ අය කියන්නේ දැන් තව එක්කෙනෙක් දාම මේ ඩිලිවරි එක කරනවනේ ડોක්ටර් ඒ පැත්තට තමයි කිව්ව මම හිතුවේ මාව මුලින් ගනිවි කියලා. නෑ අර පැත්තට තමයි ડોක්ටර් ගියේ. ඊට පස්සේ මට මේ තව ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මේ අර ඉන්ජෙක්ෂන් මේ මට කියන්නේ මාව ඇඳේ වාඩි කරවලා මේ මට කියන්නේ නැවෙන්න කියලා තව එක්කෙනෙක් කියලා මගේ පිටින් කියන්නේ නවල අල්ලගෙන හිටියා මේ ඒ බෙහෙත් එක විදින පාස් වෙන මේ බෙහෙත් එක විද්දා මට ඒක මට කියන්නේ මේ මට ලොකුවටම රිදුන්නේ නැහැ රිදුනා මේ උනට ඒක මට නිකන් දරාගෙන ඉන්න පුළුවන් මට්ටමේ රිදිල්ලක් තමයි බෙහෙත් එක මේ ඊට පස්සේ කිව්වා දැන් මේ හිරි වැටෙන ගණේවි හැබැයි වාට මේ දේවල් කියන්නේ කරන දේවල් දැනේවි කියලා ඊට පස්සේ මේ දැන් මේ ඔන්න ඊට පස්සේ ડોක්ටර් අර එයාගේ ඩිලිවරි එක කළා ඊට පස්සේ ආවා දැන් මං ගාවට ඊට පස්සේ තමයි හස්බන්ඩ්ටත් මං ගාවට එන්න කියලා කිව්වේ ඊට පස්සේ මේ ඔන්න දැන් ડોක්ටර් මං ග්ලව්ස් දාලා දැන් රෙඩි වෙනවා දැන් ඒව සේරම මට පේනවා මේ දැන් ඉතින් බයයි ඒ වුණාට බයයි ඉතින් මේ හොඳ ඉන්නවා ඉතින් උඩ අර ලයිට් එක තියෙන දැන් ඒකෙන් පේනවා මට ඒත් මට දැන් බලන්න හිතෙන්නේ නැහැ කිසි දෙයක් මේ දැන් බයත් එක්කම ඉන්නේ ඊට පස්සේ දැන් මට තේරෙනවා මේ මගේ බඩ ඇතුලේ මේ මන්ද ලොකු දෙයක් කියන්නේ මොනවද කියන්නේ මේ කප්පනවා තේරෙනවා බඩ ඇතුලේ මොන හරි ගන්නවා තේරෙනවා නිකන් එහාට මෙහාට හොල්ලනවා තේරෙනවා තව මේ ડોක්ටර් මොන හරි අදිනවා ඒ සේරම මට දැන් දැනෙනවා මේ ඒ සේරම මට හොඳට දැනුණා ඊට පස්සේ මේ ගොඩ ලොකු වෙලාවක් ගියේ නැහැ පර ડોක්ටර් මේ ඒක කළවලා මේ කන්ග්‍රැචුලේෂන්ස් මෙන්න මේ දුවෙක් කියලා මේ අරගෙන මුඩට උස්සලා මේ පෙන්නුවා මට. පාර තමයි ඉතින් මම මේ එතකොට දැන් මම මේ ඇත්තටම ඔලුව උස්සලා බැලුවේ. අනිත් වෙලාවෙ මම අනිත් හැරිලා වගේ හිටියේ මට ඇත්තටම බලන්න බැහැ මේ මම කියන්නේ හම්බෙන් මේ අර උඩ ලයිට් එක දිහා බැලුවා. බලනකොට මේ ලේ තමයි මම දැක්කේ. මට එහා බලන්න බැරි වුණා. මම එහෙම කියන්නේ හැරිලා වගේ හිටියේ. මේ ડોක්ටර් හරියම කියලා මේ දරුවව පෙන්නුවාම තමයි ඉතින් මම මේ ඔලුව උස්සලා බැලුවේ. මේ එතකොට ඉතින් මම එහා දැක්කා. අතරම මේ දැන් අර එතකොට බය ඉවරුණා. දැන් ඉතින් වැඩේ හරිනේ කියලා ඉතින් දැන් මේ බයත් එක්ක බය නැති වුණා. ඊට පස්සේ මේ දැන් ડોක්ටර්න මේ බබාව මේ කෙන හොදගෙන ඉන්න මේ යවුවා. මේ ඒ අතර දැන් ડોක්ටර් මේ මහානා මට ඒවත් තේරෙනවා. ඒ පාර දැන් මම මේ ඔලුව උස්සගෙන වගේ හිටියා. මට දැන් ડોක්ටර්ගේ අත ඒ කරන එහෙම සීරම් පේනවා. ඉතින් ડોක්ටර්ගේ අතේ ඒවත් මම දැක්කා. මේ ඊට පස්සේ මේ බබාවර පැනල් රෙද්දක් ඔතලා ගෙනල්ලා මේ මගේ මූණට ලං කරා. ඉතින් මේ තව මේ ડોක්ටර් කෙනෙක්ද නර්ස් කෙනෙක්ද මම දන්නේ. මේ ඉතින් ඒ අවස්ථාව නම් ඇත්තටම හරිම මේ සතුටුයි. එතකොට ඉතින් දැන් හරි කියලා මට දැන් දැනුණා. දැන් ප්‍රශ්නේ කියන්නේ බය ඉවරයි එහෙම කියලා දැන් දැනුණා. ඊට පස්සේ මේ බබාව අරගෙන ගියා. මේ හස්බන්ඩ්ටත් යන්න කියලා කිව්වා. දැන් ડોක්ටර් මේ මහනවා. ඒ කියන්නේ කපපු මේක මහනවා මට කියන්නේ දැනෙනවා. ඒතර මේ ටික හොඳට දැනුණා. රිදෙන්නේ නැහැ. දැනුණයි සේරම. මේ ඊට පස්සේ මේ ඊට කිව්වල තින් ડોක්ටර් ගියා. ඊට පස්සේ අපිව වෙනත් රූම් එකකට දැම්මා. ඒකේ තව අම්මලා 3 දෙනෙක් හිටියා. එයාලගේ බබාලා 3 දෙනයි මාත් එක්ක 3 දෙනෙක් හිටියා. මේ බබාලා 3 දෙනා හිටියේ. ඉතින් ඒ බබාලා කෑ ගහනවා. අතර මගේ එහා පැත්තේ ඇඳිච්ච අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මගේ සත්කමක් තමයි කරේ. එයා කෙන්දිරි ගන්නවා. දැන් නම් රිදෙනවා හැබැයි. මේ අනිත් එක්කෙනත් කෙන්දිරි ගන්නවා මට ඇහෙනවා. දැන් රිදෙනවා. ඊට පස්සේ නර්ස්ලා මේ අර මේ පෑඩ් තියන අර බ්ලීඩ් වෙන නිසා මේ එයාලා කකුල එහාට මෙහාට කරනවත් මට දැනෙනවා. මේ දැන් ටික ටික රිදීම එනවා. මේ පර මං ඉන්න කෙනෙක්ගෙනුත් ඇහුවා මේ අපිට මොන හරි මේ වේදනාශක හරි දෙනවද මේ රිදිල නැති වෙන්න එහෙම කියලා. මේ මට එහෙම ඇහුවා වගේ මතකයක් තියෙනවා. මේ මට හරියට මතක නෑ. මේ කොහොම හරි එතන ටික වෙලාවක් වගේ අපි හිටියා. ඊට පස්සේ අපි ඉන්න වාට්ටුවට මේ ආදාර නර්ස් කෙනෙක් ඇවිල්ලා අපිව පාර ගන්නවා. ඊට පස්සේ මේ ඒ නර්ස් ආවා. මේ පාරදී මාවත් එහෙමම මේ මාව එළියට ගත්තා. ඒතර අපේ අම්මලාත් ඇවිල්ලා හිටියා. අපේ අම්මයි නංගි අස්මිනි 3 දෙනා හිටියා.
මං එළියට එනකොට මාව පර ට්‍රොලිය දාගෙන හිමම අරගෙන ආවා. බබාවත් මේ ඒ කූඩේක වගේ දාලා තිබුණා. මේ එයාවත් අරගෙන දැන් එනවා ඉතින් කට්ටිය. එපාර අපිව මේ දැන් ට්‍රොලියෙන් මේ අපේ කාමරේ තියෙන මේ ඒ ඇඳට මාරු කරා. බබාවත් පුංචි ඇඳක තියලා තිබුණා ලස්සනට අන්දලා රෝස පාට ඇඳුමක් අන්දලා පැන රෙද්දකින් අස්සලා ලස්සනට හිටියා ඉතින් බබාවත්. මං ඉතින් එහෙම්ම ඇඳේ මුකුත් කරන්න බෑ දැන් ගොඩක් දැන් රිදෙන දැන් හිරිගතිය ගිහිල්ලා දැන් රිදෙනවා මටත් හරි අමාරුයි. මේ මං එහෙම ඇඳේ හාන්ස් වෙලා ඉන්නවා. ඉතින් හස්බන්ඩ්ලා අපේ අම්මලා නංගිලා හිටියා ඇවිල්ලා. ඒගොල්ලෝ දැන් බබා දිහා බලාගෙන ඉන්නවා ෆොටෝ ගන්නවා ඒව කරනවා. මේ ඊට පස්සේ මේ ටික වෙලාවකින් පස්සේ මට මතක විදියට මේ බබාට කිරි දෙන්න ඕන වුණා. ඊට පස්සේ නර්ස් කෙනෙක් කියලා ඉතින් මම දැන් නැගිටින්න මුකුත් කරන්න බැහැනේ. මේ නර්ස් කෙනෙක් ඇවිල්ලා මේ බබාව මේ අල්ලගෙන මේ තියාගෙන හිටියේ යට මේ කිරි උරන්න. එයා හැමදාම මුලින්ම කිරි බිව්වේ. පර තව නර්ස් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ හවස අපි ආව ඇඳෙන් බස්සනවා. එහෙම කියලා. මේ ඊට පස්සේ හවස් වරුවේ මේ ඒ වැඩ කරන ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ ඇවිල්ලා මේ මාව ඇඳෙන් බස්සලා එතකොට නම් හරිම අමාරුයි මට මේ ඇවිද ගන්නත් බැහැ මේ නිකන් අර එතනින් කැඩිලා වගේ ගතියක් මට තේරෙනවා මේ පාර බාත්රූම් එකට එකගෙන ගිහිල්ලා මේ ඇඟ හොදන්න මේ හදුවා මේ මට දැන් ඇත්තටම මේ කලන්තෙත් වගේ ආවා ඒ වෙලාවේ නම් මේ පරයාක කලන්තේ වගේද එහෙම කියලා මං කිව්වා මේ මට කලන්තේ වගේ මේ මට වතුර බෝතලේ ගෙනත් දෙන්න කියලා. එයා මේ වතුර බෝතලේ ගෙන ඉල්ලුවා මං අර මේ සිංක් අල්ලගෙන වගේ හිටියේ මට ගොඩක්ම අමාරුයි අතරම මේ දැන් වැටෙන්න ඕන මෙන්න වගේ මං හිටියේ. ඊට පස්සේ වතුර ටිකක් බිව්වා මට පොඩ්ඩක් මේ නැගිටගෙන ඉන්න පුළුවන් ගතියක් තිබුණා. ඊට පස්සේ ලොකුවට මම හෙදුවේ නෑ මේ සාමාන්‍ය ඇඟ හොදගෙන මේ අලුත් ඇඳුමක් දාගත්තා. එතකොට පොඩි ෆිට් එකක් වගේ ඇඟට ආවා මට. මේ එපාර මං ආයෙත් මේ ඇඳෙන් හාන්සි වුණා. ඊට පස්සේ මේ අපේ ඩොක්ටර් ආවා බලන්න. මේ එතකොට එපාර ඩොක්ටර් කිව්වා මේ පුළුවන් විදිහට මේ වැඩ ටික කරගන්න දැන් එහෙට හුරු වෙන්න යන්න කියලා. මේ ඊට පස්සේ මේ එදා දැන් රෑ වෙලා ඊට පස්සේ මේ ඉතින් බබාට කිරි දෙන්න ඕන හරි අමාරුයි ඉතින් මේ කොහොම හරි ඉතින් මේ නැගිටලා ඉන්න කියලා තමයි මේ ඩොක්ටර්ත් කිව්වේ මාත් ඉතින් මේ හරි අමාරුයි හස්බන්ඩ්වත් අල්ලගෙන ඉතින් මේ ඒ කියන්නේ තියෙන ඒවා අල්ලගෙන එහෙම තමයි නැගිටලා යාන්තම් එහාට මෙහාට පොඩ ඇවිද්දා. ඇවිදලා පුටුවේ ටිකක් එතන පුටුවක් වෙන පුටුවේ ටිකක් වාඩි වෙලා හිටියා. මේ පාර මේ මට කිව්වා බබාට මේ අපට කියලා දෙනවා මේ කිරි දෙන්න ඕන විදිය පුටුවේ වාඩි වෙලා මේ හොඳට හේතු වෙලා ඒ විදිහට මං කිරි දෙන්න උත්සාහ කරා ඒ විදිහට කරා මං මේ ඇත්තරම මේ අර ඉතින් මුල්ම දවසේ එහෙම කිරිත් පොඩක් අඩුයි ඉතින් ඒක නර්ස්ලා ඇවිල්ලා ඒ පපුව උණු වතුරෙන් තවලා හැම ලොකු මේ උදව් කරා ඉතින් මේ බබාට කිරි දෙන්න ඒගොල්ලෝ ගොඩක් උදව් කරා මේ ඉතින් අපි එදා දවස් ඉතින් හැම ගත කරලා ඊළඟ දවසේ උදේ පාර මේ මං එදා දවසේ කියන්නේ පෙනඩෝල් තමයි දුන්නේ අපිට මේ වේදනාව නැති වෙන්න මේ මේ රිදිලා තියෙනවා ඒ කියන්නේ තුවාලේ හරි රිදෙනවා ඊට පස්සේ දවසේ උදේ 10 මාට විතර ඩොක්ටර් ඇවිල්ලා මේ අර ප්ලාස්ටර් එක ගැලෙව්වා ගලවලා මේ මෙහෙන් මේ අලුත් ප්ලාස්ටර් එකක් දාවි කියලා කිව්වා මේ තුවාල ටිකක් වේල්ලා වගේ කියලා කිව්වා. පාර මේ ඩොක්ටර් මේ වේදනාව නැති වෙන තාප්පේ හිතුයි මේ තුවාලේ ගාන ක්‍රීම් එකක් ලියලා දුන්නා. ඒ ටික අරගන්නකෝ මගේ ටිකට් කැපුවා කියලා කිව්වා. මේ බබා බලන ඩොක්ටර් ඇවිල්ලා බබාගේ ටිකට් කැපුවාම අපිට යන්න පුළුවන් කියලා කිව්වා. මේ ඊට පස්සේ මේ ඩොක්ටර් ගියන් පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා මේ ආයි තුවාලේ හොඳට මේ සුද්ධ මේ පිහිදලා මේ ආයි මේ ප්ලාස්ටර් එකක් දැම්මා. මේ ඒ වෙලාව මට රිදුනා ගොඩක් මේ තුවාලේ පිහිදනකොට මේ ඊට පස්සේ මේ ඩොක්ටර් දීපු මේ වේදනාවක් තියෙන දීපු බෙහෙතුත් මට දුන්නා ඒ වෙලාවේ බොන්න ඒවත් දීලා මේ පාර බබාව බලන ඩොක්ටර් බබාගේ ඒ ටික බලලා බබාව චෙක් කරලා ඒ බලලා මේ එයාගේ වැඩත් මේ බබාගේ වැඩත් සම්පූර්ණ කරන් පස්සේ අපිට එදා හවස අපි හොස්පිටල් එකකින් ආවා
හොස්පිටල් එකෙන් අපිට එන්න පුළුවන් වුණා. මේ ඉතින් එහෙම තමයි අපි පුංචි රෝස මල අරගෙන ගෙදර ආවේ. ඒ විදිහට තමයි ඉතින් මගේ මේ සිසේරියන් සැත්කම පිළිබඳ අත්දැකීම මට ලැබුණේ. ඉතින් ඒක සුන්දර අවස්ථාවක්, සුන්දර මොහොතක්. හරිම සතුටුයි ඉතින් ඒ මතක් වෙනකොටත් ඒ දවස්. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්නම්.